පුළුවන් ද ඕනි පිච්චිච්ච කෙනෙක් මං ගෙනාවොත් එහෙම වෙදකම් කරන්න බය නැතුව. මං ගෙන්න එහෙම පිච්චුනොත්. නෑ ඇත්තට ඉතින් ඒක හරිය වටිනා වෙදකමනේ. අර ගිනි මේ පිලිසුම් වෙදකම තියන මේ මොකද්ද ගිනි සිසිල් වෙදකම තියනවා දැන් මේ. තියෙනවනේ. අර උකුණයින්ද එහෙම උකුණයින්ද බාසුන එහෙම කරා ඒ කියන්නේ යකඩ ගිනියම් කරපු යකඩ යතට කරන් එහෙම රජ දැක්මට ගිහලා ඒ වෙදකම තියෙනවා. මේක තිබෙදකම නම් කරන්න පුළුවන් පිටුනොන. ඔව්. මතරන්නේ මම ඉතින් ඒ තරම් මේ මන්ත්‍ර අපි දන්නේ ඉතින් දැන් මේ මන්ත්‍රත් එතකොට ඒ කියන්නේ නැතිලා ගිහිල්ලා. ඔව්. එතකොට අම්මගේ තාත්තා කවුද? අපේ තාත්තා ගලගම. ගලගම. හරි. ගලගම. ඒගොල්ලෝ ඒව තමයි කෙරුවේ. කෙරුවේ ඔව්. උදුඩු වලින් මිනාදනවා. ඔව්. මේ බටින්නේ මේ කොළඹ තිබුණානේ සතියක්මක්. ඔව්. ඒකට ගිහිල්ලා අපේ අවුච්චයම ඔව්. දවස් 45ක් වුණා එනකොට. අපිට පැක් කරලා ගන්නවා ඇඟිලි පහ උඩට. පපුව උඩ තියලා තාලනවා. අන්න හරි. පපුව උඩ තියලා තාලනවා නේද? ඉනියම් ඒ කියන්නේ. ඔව්. අපුච්චා එහෙම. ඔව්. කවුද අපුච්චාගේ නම? වාසනේ. වාසනේ. හරි. මතෙස් නේද අර හැදුවේ මේ අර මල්ලේ දාගෙන යන්න පුළුවන් කඩුවා. ඔව්.